හායි යාළුවනේ ඔන්න අපි ගියා පොඩි ඇඩ්වෙන්චරස් ගමනක්. ඇඩ්වෙන්චර් කිව්වට ඇඩ්වෙන්චර්මත් නෑ. අපි ගියා නාන්න. ඔන්න බලන්නකෝ මේක තියෙන්නේ මේ ප්ලේස් එක කලවාන පැත්තේ. පාර අයිනෙමයි තියෙන්නේ. පාර අයිනෙන්මයි ප්‍රධාන පාර අයිනෙන්මයි බහින්න තියෙන්නේ. බලන්නකෝ මේ වගේ උඩ ඉඳන් අපි ගල් දිගේ බැහැගෙන පහළට ආවා. අපි එදා බඩු සේරම ගෙනිච්චා. ඒ කියන්නේ අපිට උයන්න අවශ්‍ය දේවල් අපි ප්ලෑන් කරා බාබකියු දාන්න, එතකොට රොටි පුච්චන්න, මඤ්ඤොක්ක තම්බන්න. ඒ වගේ ගොඩාක් දේවල් ප්ලෑන් කළා. ඉතින් අපි ඔක්කොටම අවශ්‍ය බඩු සේරම අරන් තමයි ගියේ. ඔන්න ඔය වගේ තමයි ඒ ප්ලේස් එක. බලන්නකෝ හරිම සුන්දර පරිසරයකට තමයි අපි අන්තිමට ආවේ අර ගල් එහෙම පහු කරගෙන බැහැලා. අහන් ඉන්නකෝ මේ වතුර ගලාගෙන යන සද්දේ. ගල් අතරින් ඒ වතුර ගලාගෙන ගිය විදිහ, ලස්සන ඒ සවුන්ඩ් එක වව් ඒක නම් අමුතුම ෆීලින් එකක්. ඉතින් මේකේ මාළුත් හිටියා. අපි මාළුන්ට කෑමක් දැම්මා. ඔන්න අපි අපේ වැඩ ටික දැන් පටන් අරන් තියෙන්නේ. අපි මඤ්ඤොක්ක ගෙනිච්චනේ. ඉතින් අපි මඤ්ඤොක්ක සුද්ද කළා, කපලා හොඳට මේ වගේ සෝදලා ලිපේ තිබ්බා. අපි ගෙනිච්ච පොඩි ගෑස් සිලින්ඩර් එකකුයි මෙන්න මේ වගේ ලිපකුයි. මං කිව්වනේ මුලින්ම අපි උයන පිහන භාජන සේරම අරන් ගියේ. ඊට පස්සේ ඉතින් ඔන්න මඤ්ඤොක්ක ටික හොඳට තැම්බුණාට පස්සේ අපි ඒකේ වතුර ටික මෙන්න මේ විදියට පෙරාගත්තා. වව් මඤ්ඤොක්ක ටික නම් හොඳට තැම්බිලා තියෙන්නේ. අපි ගෙදරින් පොල් ටිකක් ගාගෙන ගියා. ඊට පස්සේ අපි මෙන්න මේ විදිහට අර තැම්බිච්ච මඤ්ඤොක්ක එකට පොල් දාලා හොඳට කලවම් කරගත්තා. වව් මඤ්ඤොක්කයි පොලුයි සුපිරි තමයි ඉතින්. ඊට පස්සේ ඉතින් අපි කැන්දකොළ ටිකකුත් මේ අහල පහලින් හොයාගෙන ඔය විදිහට කෑවා. අපි බාබකියු දාන්නත් හිතාගෙනනේ ගියේ. ඉතින් අපි බාබකියු පොඩි මැෂින් එකක් ගත්තා. ඊට පස්සේ අපි කීල්ස් එකෙන් ගත්තා චාකෝල් පැකට්ස් දෙකක්. හරිම ලේසියි දැන් ඒ වගේ වැඩ කරගන්න චාකෝල් පැකට්ස් තියෙනවා. ඉතින් ඊට පස්සේ අපි ඉස්සෝ ගෙනිච්චා. ඉස්සෝ එහෙමත් ඔක්කොම අපි ගෙදරින් සීසන් කරගෙන තමයි ආවේ. ඉතින් ඔන්න ඔය වගේ අපි බාබකියු මැෂින් එකේ ඉස්සොත් බාබකියු කරගත්තා. අම්බෝ ඒකේ රස හරිම රසයි ඒක. අපි ගල් මාළු කූරියකුත් ගත්තා. ගල් මාළු කූරියක් අරන් එයාවත් ගෙදරදිම සීසන් කරලා කෙසෙල් කොලයක ඔතාගෙනමයි ආවේ. ඔන්න ඊට පස්සේ අපි මාළුවාගේ වැඩ ටිකත් පටන් ගත්තා. බලන්නකෝ හොඳට මාළුවව ෆ්‍රයි වෙලා නේද දැන් තියෙන්නේ. එහා පැත්ත මෙහා පැත්ත දාලා අපි මාළුවවත් හොඳට ෆ්‍රයි කරගත්තා. බලන්න ඉතින් මාළුවට මෙන්න මේ වගේ දෙහි බින්දුවක් දාලා කනකොට තියෙන රස වව් ඒකත් හරිම රසයි. ඉතින් අපි හැමෝම මාළුවවත් ටේස්ට් කරලා බැලුවා. අපේ චූටි පුතත් හරි ආසාවෙන් කෑවා ඒවා. අපි චිකනුත් සීසන් කරගෙනමයි ගියේ. ඒවත් බාබකියු කරලා අපි ඉතින් කෑවා. ඊට පස්සේ රෑබෝ වෙච්ච නිසා අපි ගිනි මැලයකුත් ගහගත්තා. අපි කුරුඳුදර අරන්මයි ගියේ. කුරුඳුදර වලින් ගිනි මැලයකුත් ගහගෙන අපේ ෆයිනල් ස්ටෙප් එක විදිහට අපි රොටිත් පුච්චගෙන කෑවා. හරිම විනෝදෙන් නිදහසේ අපි ඒ දවස ගත කරා. ඊට පස්සේ ඉතින් අපි ගෙනාපු බඩු සේරම ආයෙත් ලෑස්ති කරගෙන අපේ දවස ඔය විදිහට නිමා කරා. ඔයාලත් මේ ප්ලේස් එක දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. බයි බයි.